අද කතා කරමු විටමින් D ගැන. විටමින් D කියලා කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් එකක්. මේ දේ දිය වෙලා ශරීරයට ඇතුල් වෙන විටමින් වර්ග වලින් එකක් තමයි විටමින් D කියන්නේ. ඒ වගේම හෝමෝන් එකක් විදිහටත් ක්‍රියා කරනවා. විටමින් D අඩු වෙනකොට අපේ ශරීරයේ ඇතිවන රෝග ලක්ෂණ මොනවද? බොහෝ වෙලාවට අපිට දැඩි මහන්සි ගතියක් දැනෙනවා, තෙහෙට්ටු ගතියක් දැනෙනවා, වැඩ කරගන්න අපහසු ගතියක් දැනෙනවා. මේ මස් පිඩුවල ඇතිවන වේදනාව, කෙන්ඩ පෙරලෙන එක සහ හන්දිපත් කැක්කුම විටමින් D අඩුවීමත් සමග ඇති වෙනවා. ඉතින් බොහෝ වෙලාවට මේ දනිස් රිදෙන එක, කොන්ද රිදෙන එක සහ මේ අධික මස් පිඩුවල ඇතිවන වේදනාව හින්දා අපිට වෙනද වගේ වැඩ කරගන්න බැරි ගතියක් දැනෙනවා. සහ හිස රදය නිතර ඇතිවෙන්නට පුළුවන්. ඒ වගේම mood changes. කියන්නේ අපේ mood එක වෙනස් වෙන්න පටන් ගන්නවා. තරහ යන්න පුළුවන්, නොරොස්සන සුළු ස්වභාවයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේවත් විටමින් D අඩු වෙනකොට ඇතිවන ලක්ෂණ. ඒ වගේම අපේ හැමේ අධික වියලි ස්වභාවය ඇති වෙන එක. සහ කොණ්ඩේ අධිකව ගැලවිලා යන එකත් විටමින් D අඩු වෙනකොට සිදුවෙන්නට පුළුවන්. ඒ වගේම විටමින් D ඌනතාවය තියෙනකොට අපිට නිතර ලෙඩ වැළඳීමේ හැකියාව තියෙනවා. ප්‍රතිශක්තිය අපේ ඇඟේ අඩු වෙනවා. සහ සමහර රෝග තත්ත්ව වැළඳීමේ අවදානමත් අඩු වෙනවා. කියන්නේ දියවැඩියාව, අධිරුධිර පීඩනය, සමහර පිළිකා වර්ග සහ හෘද රෝග වැළඳීමේ අවදානම වැඩි වෙනවා විටමින් D ඌනතාවය දීර්ඝකාලීනව තියෙනකොට. විටමින් D අඩුවීමේ අවදානම වැඩිපුර තියෙන්නේ කාටද? ගර්භණී මව්වරුන්ට, ඒ වගේම කිරි දෙන මව්වරුන්ට සහ වැඩිපුර හිරු එළියට නිරාවරණය නොවන අයට. විශේෂයෙන්ම වයසක අය, අපි වයසක අම්මලා තාත්තලා ගෙවල් ඇතුලේ වැඩිපුර ඉන්නව නම් එළියට වැඩිය යන්නේ නැත්නම් අන්න ඒ අයට වැඩි අවදානමක් තියෙනවා විටමින් D ඌනතාවය ඇති වෙන්න. කොහොමද අපි විටමින් D ලබා ගන්නේ? අපිට අවශ්‍ය කරන විටමින් D වලින් වැඩිපුරම විටමින් D අපිට ලැබෙන්නේ හිරු එළියෙන්. 90%ක්ම අපිට ලැබෙන්නේ හිරු එළියෙන්. ඉතින් අපේ ලංකාවේ හැමදාම ඉර පෑවුවත් තාමත් විටමින් D ඌනතාවය තියෙන අය හුඟක් හමු වෙනවා. උදේ 10ත් හවස 4ත් අතර කාලයේදී පැය භාගයක් විතර අපි හිරු එළියට නිරාවරණය වෙනවා නම් අපිට විටමින් D අවශ්‍යතාවය පිරිමහ ගන්න පුළුවන්. ඉතින් සතියකට දවස් 2ක් හෝ 3ක් මේ විදිහට අපිට හිරු එළියට නිරාවරණය වෙන්න පුළුවන් නම් මේක හුඟක් වැදගත්. ඒ වගේම විටමින් D බහුල ආහාර වර්ග ගැන අපි කතා කරනකොට බිත්තර කහමදේ විටමින් D අධිකව තියෙනවා. ඒ වගේම මාළුවල, මස්වල අපිට විටමින් D වැඩිපුර දකින්න පුළුවන්. ඉතින් මේ වගේ ආහාර අපි වැඩිපුර අපේ ආහාර වේලට එකතු කරගන්නව නම් විටමින් D හොඳ ප්‍රභාවයක් වෙනවා මේ ආහාරවල. අපේ ඇඟේ විටමින් D අඩුයිද කියලා අපි දැනගන්නේ කොහොමද? රුධිර පරීක්ෂණයක් මගින් මේ බව බලා ගන්නට පුළුවන්. විටමින් D අඩුවීමේ තත්ත්ව දක්වන රෝග ලක්ෂණ මොනවා හරි ඔබට තියෙනවා නම් ඔබ රුධිර පරීක්ෂණයක් කළොත් විටමින් D ලෙවල් එක බලා ගන්න ඔබට දැනගන්න පුළුවන් විටමින් D මොන මට්ටමින්ද තියෙන්නේ කියලා. ඌනතාවයක් තියෙනවද කියලා. මේ විදිහට විටමින් D ඌනතාවයක් තියෙනවා නම් ඔබ අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක්ගේ වෛද්‍ය උපදෙස් ලබා ගන්නට ඕන. ඒ සඳහා ප්‍රතිකාර කරගන්න. ඒතර අපි අර සාමාන්‍යයෙන් අපි over the counter ගන්න තියෙන විටමින් D tablets තියෙනවා. කියන්නේ දිනපතා ගන්න ඕන විටමින් D tablets. නමුත් ඒ මගින් විටමින් D ඌනතාවයක් තියෙන කෙනෙක්ගේ විටමින් D අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් විටමින් D ඌනතාවයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ප්‍රතිකාර කරන්න ඕන වෙනම ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් මත ඒ සඳහා යොමු වෙන්න ඕන. සයිබර් ක්ලිනික් බලන සමහර අය මගෙන් අහලා තිබ්බා විටමින් D ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ නිසා තමයි මම අද විටමින් D ගැන කතා කළේ. විශේෂයෙන්ම ලංකාවෙත් විටමින් D ඌනතාවය තියෙන බොහෝ දෙනෙක් මුණ ගැහෙන නිසා මම හිතුවා මේක හුඟක් වැදගත් වෙයි කියලා. ඉතින් අපි තවත් දවසක මුණ ගැහෙමු. සයිබර් ක්ලිනික් බලන සහ කමෙන්ට් කරන ඔයගොල්ලෝ හැමෝටම හුඟක් ස්තුතියි.